මොලේ ලේ කැටියක් නිසා දුක් විඳපු කෙනෙක්. ඒකට ස්පිරිතාලේ ගියාම කියලා තියෙනවා බෙහෙතු ඉන්ජෙක්ෂන් දීලා තියෙනවා. නමුත් මේ ලේ කැටිය සුවපත් වෙලා නැහැ. ඒක හරි ගිහිල්ලා නැහැ. එතකොට දැන් අවුරුදු 3ක් තිස්සේ දුක් විඳලා තියෙනවා. මෙහෙට ආවට පස්සේ මෙහෙ ප්‍රතිකාර දෙකයි කරේ. ඒ ප්‍රතිකාර දෙකත් එක්ක ඊට පස්සේ මේ ලේ කැටිය නිකම්ම නැති වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් ගිහිල්ලා ආපහු ස්කෑන් කරලා බලනකොට ලේ කැටියක් නැහැ කියනවා. දොස්තරලා අහනවලු කොහොමද හොඳ උනේ කියලා. එහෙම හිතුවනේ. දොස්තරලා අහනවලු කොහොමද මේක නැති උනේ කියලා. උත්තර කියලා තියෙනවා මේ වගේ දැනකට ගියා. ඊට පස්සේ මේක නැති උනේ කියලා. ඉතින් මේ බටහිර වෙදකම් මේවා පිළිගන්නේ නැහැ. නමුත් දැන් මේ තිබ්බේ අමනුෂ්‍ය දෝෂයක් තමයි. මේ කරපු දේවල් අමනුෂ්‍ය දෝෂ, ඉන්නාවිස, වසවිස කරපු දේවල් නිසා මේ වෙච්ච දේවල් අමනුෂ්‍ය බලපෑම. ඒකයි කියන්නේ ගොඩක් රෝග ප්‍රතිස්පර්ශ තියෙන්නේ. ඒක ඔපරේෂන් කරන්න දෙයක් නෙමෙයි ඒකට තිබිලා තියෙන්නේ. ගොඩක් දෙනකොට ඔපරේෂන් කරන්න තියෙන දේවල් පිටිපස්සේ තියෙන අමනුෂ්‍ය දෝෂ ටික අයින් කරාම ඔපරේෂන් කරන්න නැතුව ලෙඩ සනීප කරගන්න පුළුවන්. මේ ප්‍රතිඵලයක් තමයි මේ දෙන්නන්නේ. එතකොට මොනවද කියන්නේ? මට කියන්නේ ඉතින් මම වගේම අසරණ වෙච්ච ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා බෙහෙත් කරන්න මොකද ස්වාමීන් වහන්සේ කරන වැඩ ඇත්ත. ඒ වැඩ එක්ක ඔයාලගේ තියෙන අසරණක හොඳ කරගන්න මොකද මෙතෙන්ට මම ආවේ දෙපාරක් ඇත්තටද. මොකද මම දේවාලයක් කරන කෙනෙක් ඒ වුණාට මටත් මගේ ලෙඩේ හොඳ කරගන්න බැරුව අන්තිම ස්වාමීන් වහන්සේ ගාවට ස්වාමීන් වහන්සේගේ පිටට ඇවිල්ලා. ඔව් ඒකෝනේ වරමකුත් තිබිලා තියෙනවා. ඒකෝට දැන් ඒ වරමත් හරි ගිහින් කියලා මේ පවුලේ ප්‍රශ්නක් අඩු වෙලා තියෙනවා. සෑහෙන දුක තින්දා අවුරුදු 3මාරක් 4ක් තිස්සේ මගේ පවුල අන්තිමට කැඩෙන තැනටම ඒකපත් වුණා. ඒකත් මේ දෙවෙනි ගිරේකෙන් පස්සේ තමයි මගේ සියලුම දේවල් හරි ගියේ. ගෙදර ප්‍රශ්න සියලුම දේවල් අයින් වුණා. එතකොට දෙපාරකදී අපි ගොඩක් දේවල් දෝෂ අයින් කරලා දෙනවා. ඒ පළවෙනි පාරින් මේ වසවිසයන්ගේ තියෙන දේවල් අයින් කරපුවම ගොඩක් ලෙඩ රෝග සනීප වෙනවා. ඊට පස්සේ අමනුෂ්‍ය දෝෂ ටික අපි අයින් කරලා දෙනවා. අමනුෂ්‍ය දෝෂත් අයින් කරාන් පස්සේ පවුලේ සමගිය ඇති වෙනවා. ඊට පස්සේ කරන කියන දේවල් හරියනවා. අමනුෂ්‍ය දෝෂ ඉවත් වෙනවා. ඒ අර්ධර පස්ස ගොඩාක් දුරට අඩු වෙලා තියෙනවා මේ දෝෂ අයින් කරලා පස්සේ. ඒ නිසා හැමදේම බෙහෙතින්ම කරන්න බෑ. මේ නොපෙනෙන පැත්ත ගැන විශ්වාස කරන කෙනා කොහොම හරි එකකින් ගොඩ යනවා. මේ දේවල් පිළිගන්නේ නැත්නම් ගොඩාක් දෙනෙක් දුක් විඳින එක තමයි කරන්නේ. ඒ නිසා හැමදේටම බෙහෙත් කළ වැඩක් නැහැ. මේ ප්‍රතිඵලය පෙන්වන්න ඕන නිසා තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. මොලේ ලේකටියක් තියනවා කියන්නේ ලොකු භයානක ප්‍රශ්නයක්. ඒ වගේ දේවල් සුවපත් වෙනවා කියලා කියන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. ෂෙයා කරලා දැනුවත් කරන්න. මගේ ජීවිතේ ෂුවර් නැහැ කියලා තමයි දොස්තරලා කිව්වේ. ඒ කියන්නේ ජීවිතේ පවා ෂුවර් නැහැ කියලා. ඒ කියන්නේ ජීවිතේ නැති වෙයිද කියන තැනක ඉඳලා තියෙනවා. ඉතින් එතකොට දැන් ජීවිතේ බලාපොරොත්තු ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ රෝගවලින් පීඩා විඳිනවා නම් සුවපත් වෙන්න බලාපොරොත්තු වෙන අයට මේ ස්ථානට එන්න ෂෙයා කරලා දැනුවත් කරන්න.